ඇත්තටම බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙක් සරණ ගියා නම් ඒ සරණ ගිය සියලු දෙනා යශෝදරාවට වැඳිය යුතුයි. යශෝදරා උත්තමාවියට වන්දනා කළ යුතුයි. ඔය අද ඔබගේ අතට ලැබුණ පින්තූරය පූජනීය විදිහට ගෙදර රාමු කරලා තැන්පත් කරගන්න. පහනක් පැන් වීදුරුවක් තියන්න. ඈ ඉදිරියේ තියෙන පැන් වීදුරුවක් පිරිත් වෙනවා පින්වත්නි. ඇගේ පතිවෘතාවේ බලයට, ඇගේ පවිත්‍රතාවේ බලයට ඈ ඉදිරියේ තියෙන පැන් වීදුරුවක් පිරිත් පැන් වෙනවා. එච්චර අනුභවයි යශෝදරා උත්තමාව. මේ භූමිය කලින් මං ඇවිල්ලා තියෙනවා. මෙතරම් සොඳුරු නෑ. යශෝදරා මහරහත් තෙරණිය වැඩි ගමන් මේ ප්‍රදේශයම සොඳුරු වුණා. මහරහත් තෙරණිය